Let's make fruit salad. ෆෘට් සැලඩ් එක හදන්න අපිට අන්නාසි, ඇපල්, අඹ, මිදි, කෙසෙල් ඕන වෙනවා. එකටම අපි අපේ අන්නාසි ගෙඩියේ පොතු කපලා ඉවත් කරගන්න ඕනේ. මේ විදිහට පෙති කපලා ඊට පස්සේ පුංචි පුංචි කොටු වලට කපා ගන්නවා. කපාගත්ත අන්නාසි දැන් අපි අපේ භාජනයට දාගන්නවා. දැන් අපි යන්නේ ඇපල් කපන්න. මේ විදිහට ඇපල් ගෙඩියක් අරගෙන ඒක අන්නාසි වගේම පුංචි කොටු කොටු වලට කපා ගන්න ඕනේ. කපාගත්ත ඇපලුත් භාජනයට දාගන්නවා. මේ පෙන්නන විදිහට අපි අපේ මිදි ටිකත් කපාගෙන භාජනයට දාගන්නවා. ඊළඟට අපි යන්නේ අපේ අඹ ගෙඩිය කපා ගන්න. වීඩියෝ එකේ පෙන්නන විදිහට තීරු කපාගෙන පස්සේ අන්නාසි වගේ කොටු කොටු වලට කපා ගන්නවා. ඊට පස්සේ ඒවත් භාජනයට දාගන්නවා. දැන් අපි අපේ ෆෘට් සැලඩ් එකේ අන්තිම පළතුර වෙන කෙසෙල් කපා ගන්නයි යන්නේ. මේ වගේ රවුමට කෙසෙල් ටිකත් කපා ගන්නවා. ඊට පස්සේ අපි අපේ කෙසෙල් ටිකත් භාජනයට දාගන්නවා. දැන් හොඳට මික්ස් කරගන්නවා. දැන් අපි අපේ පළතුරු ටික පිළිගන්නන්න යන බෝල් එකට දාගන්නවා. ඊළඟ ස්ටෙප් එක තමයි අවශ්‍ය පැන් රස ප්‍රමාණය අනුව මිල්ක් මේඩ් දාගන්නවා. දැන් මේකට අයිස්ක්‍රීම් දාලා, චෙරි දාලා, කජු දාලා මේක ලස්සනට ගානිෂ් කරනවා. දැන් රසම රස ෆෘට් සැලඩ් එක කන්නයි තියෙන්නේ.